විවාහ වෙච්ච කෙනෙක් තව කෙනෙක් වරද්දට පොළඹවා ගත්තොත් එයාට සංසාරේ එක ආත්මයක් නෙමෙයි දෙකක් නෙමෙයි ආත්ම භාව 5000 births ආත්ම භාව 5000ක් ආදරේ ලැබෙන්නේ නැහැ. දැන් බලන්න රිසල්ට් එක ආත්ම භාව 5000ක් ආදරේ ලැබෙන්නේ නැති ශාපයක් Tamanට ලැබෙනවා. කාගේ හරි කසාදේ බැඳපු ස්වාමියෙක් Taman පොළඹවා ගත්තොත් කසාදේ බැඳපු බිරිඳක් Taman පොළඹවා ගත්තොත් ආත්ම භාව කීයක්ද? 5000ක්. ආත්ම භාව 10 නෙමෙයි 5000ක්. 5000 වාරයක් පෞල් ජීවිතේ කඩාකප්පල්. සංසාරේ ඒ විදියට ගුටියක් හන්ට ඕනේ නම් කරගන්න. ආදරේ ඕනේ නම් කවදාවත් මේ විවාහ වෙච්ච ජෝඩු වලට අත තියන්න යන්න එපා. ආදරේ ඕනේ නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා විනාශ වෙන්න එපා. විවාහ වෙන්න ඉස්සෙල්ලා විනාශ වුණොත් ඒක ඩැමේජ් එක මේකයි. අපි කියමු ඔන්න විවාහ වෙන්න ඉස්සෙල්ලා මේකුම් රූම්ස් ගියා. ඒ කොයි හරි රූම් එකකට ගිහිල්ලා විනාශ වෙලා දැන් ගෙදර දන්නේ නැහැ. දැන් ඔන්න වෙඩින් එක ගන්න ඕනේ. දැන් ඔන්න වෙඩින් ගන්න ගිහිල්ලා ඔන්න දැන් ඉතින් වෙලාවකුත් බලාගෙන දැන් මේ නැකතට දැන් සුද්ධිට පිටට ඊට පස්සේ දැන් ඔන්න ගිය පාරත් මට මේක කියන්න වුණා මන් මත කියලා හැටියට. දැන් ඔන්න මගුල් පෝරුවට නගිනවා. දැන් අර මල් කුමාරියෝ මල් දානවා. දැන් අලුත් ජෝඩුව ෆ්‍රෙෂ්. මගුල් ජෝඩුව නගිනවා. දැන් ඔන්න ජයමංගල ගාථා කියනවා. ආශිර්වාද ගාථා. අලුතින් පටන් ගන්න. උන් පටන් අර හොරෙන්. දැන් ඔන්න ජයමංගල ගාථා කියනවා. සෙත් පතනකොට මේගොල්ලන්ට සම්බන්ධ ඉෂ්ට දේවතාවරු ඉන්නවා. මේ ලෝකේ ඉන්නවා ඉෂ්ට දේවතා. ඉෂ්ට දේවතාවරු සෙත් පතන්න බලනවා පිරිණිවෙච්ච ජෝඩුවක්. ඇඳුම විතරයි ඇතුළ කුණු වෙලා. ඇතුළ කුණු වෙච්ච දෙන්නෙක් පෝරුවේ හිටගෙන ඉන්නවා ආශිර්වාද ගන්න දෙවරු සාප. මොකද්ද රිසල්ට් එක? වැඩි දවසක් යන්නේ නැහැ කසාද බැඳලා දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව යනවා. දෙන්නට දෙන්න පෙන්නන්න බැරුව යනවා. එපා වෙනවා. ටික දවසයි ඩිවෝස්. බලන්න හොයලා ඩිවෝස් කේස් වැඩි. මේ ඩිවෝස් කේස් වල ගොඩාක් මුල ඔය ප්‍රශ්නේ